අඳුනා ගන්නට අපහසුයි. දාබර් කාවුලිමිට වෙන නිසා තමයි ප්‍රේක්ෂකයන් වැඩි වී තිබෙන ආකාරයක් අපට දැකින් ලැබෙන්නේ. අවිස්සාවල දිවුරම් පිටියේ ඊට අපිට විශාල අපට දැකින් ලැබෙනවා. දීර්ඝ කලකට පසුව පොඩ්ඩා සුරේ සබියුතා කුසලානේ ක්‍රිකට් තරඟ මාලාව තුල අපරැඳී සිටින සූර්යයන්ට 1,50,000ක මුදලක් කණු සූර්යයන්ට 75,000ක මුදලක් පිරිනැමෙන ක්‍රිකට් තරඟ මාලාව තුල අපරැඳී සිටිනේ. නිලාන් පෙන්සියවුස් කණ්ඩායමේ නායකවරයාට අප ආරාධනා කරන්නේ මෙම ස්ථානයේ අප සමග සම්බන්ධ වෙන ලෙස විනස් බොලන්නේ කණ්ඩායම සමග කාසිය වාසි උරගා බාණ්ඩ පන්දු 8 තුල ලකුණු 12ක් ලබා ගත යුතුයි. සංජීව රත්නසිරි මාතා මෙම තරඟ මාලාව දැක බලා ගැනීම සිටින්නේ 360 ලයිව් ඔසි දාබර් කාවුලි මිත්‍ර මෙට්‍රොනික් තරඟ මාලාව පිළිබඳව අපට දැනුවත් කළා. ඒ වගේම බදුල්ල දිස්ත්‍රික්කයේ පවතින ක්‍රිකට් තරඟ මාලාව පිළිබඳව සූදානම් වන්නේ පන්දු යෑම සඳහා ප්‍රධාන විනිසුරුතුමන් පසු කරමින් නීල් වල්පොල විනිශ්චයකරුවන් පසු කරමින් ශ්‍රී ලංකාවේ නමගිය විනිශ්චයකරුවන් අතර සිටින අංක 1 විනිශ්චයකරුවා දාබර් කාවුලි මිත්‍ර මෙට්‍රොනික් බැල්මට මේ සිටින නීල් වල්පොල සූදානම් වන්නේ. හොඳ පන්දුවක් පිටේ දවඩයි ගන්නට අවකාශයක් නැහැ. දැන් පන්දුව 7යි ලකුණු 12යි තරගයේ ජය ගැනීම සඳහා TRL ස්පෝර්ට් කණ්ඩායම සහ අලියල කැරිබියන් අතර තරගය ඉතාමත් තීරණාත්මක තරගයක්. පන්දුවත් පිටත් අතර තරගය අප ආරාධනා කරන නිලයන් පෙන්සියවුස් කණ්ඩායමේ නායකවරයාට ඉක්මනින්ම මෙම ස්ථානයේ කාර්යාලයට පැමිණෙන ලෙස විනස් බොලන්නේ කණ්ඩායමේ නායකවරයා සමග කාසිය වාසි උරගා බාණ්ඩ පන්දු 7යි ලකුණු 12යි තරගයේ ජය ගන්නට තීරණාත්මක තරගයක්. අලියල කැරිබියන්ස් පෙම් කුමාර් මාතා ප්‍රමුඛ ක්‍රීඩාකරණ කණ්ඩායම සමගයි රිස්ලාන් රොමේෂ් ප්‍රමුඛ ක්‍රීඩාකරණ TRL ස්පෝර්ට් කණ්ඩායම අතර තරගය තීරණාත්මක තරගයක් සූදානම් වන්නේ පන්දු යෑම සඳහා. පහරක් නමුත් තරයක් අරගෙන පිටේ දවඩෙන්නේ පන්දුවේ පස්සෙම ලකුණ සඳහා ප්‍රතිමාරු කර ගන්නවා. ඒකතු කරගන්නේ කණ්ඩායමේ 20 වෙනි ලකුණ ඇඩියට ලකුණු 20යි මුල් ලකුණු සංඛ්‍යාව තවත් ලකුණු 11ක් ලබා ගත යුතුයි තරගයේ ජය ගන්නට. කොට එලිගන්ස් කණ්ඩායම දීර්ඝ වේලාවක් අප සමග රැඳී සිටින කණ්ඩායම දාබර් කාවුලි මිත්‍ර මෙට්‍රොනේ අසංක ප්‍රේමරත්න මාතා ප්‍රමුඛ ක්‍රීඩාකරණ කොට එලිගන්ස් කණ්ඩායම දීර්ඝ වේලාවක්ම අප සමග රැඳී සිටිනවා. පන්දු 6 තුල ලකුණු 11ක් ලබා ගත යුතුයි තරගයේ ජය ගන්නට. පන්දු 6 තුල ලකුණු 11ක් ලබා ගත යුතුයි තරගයේ ජය ගන්නට. තීරණාත්මක තරගයක් අලියල කැරිබියන්ස් කණ්ඩායම සහ TRL ස්පෝර්ට් අතර තරගය තීරණාත්මක තරගයක්. පන්දු 6යි ලකුණු 11යි තරගයේ ජය ගන්නට TRL ස්පෝර්ට් කණ්ඩායම සහ අලියල කැරිබියන්ස් අතර සතියන්තය අප නියෝජනය කටයුතු රැගෙන ආවයි. නුගේ සතියන්තය අප නියෝජනය කටයුතු රැගෙන ආවයි. නුගේ පොල්ලේ සමගික් ක්‍රීඩා සමාජයේ සංවිධානය කර ක්‍රිකට් සැනකෙළ තුලදී TRL ස්පෝර්ට් කණ්ඩායම පරාජයට පත් කරමින් කීර්තිමත් ජයග්‍රහණයක් හිමි කරගත්තා. අලියල කැරිබියන්ස් කණ්ඩායම පෙම් කුමාර් මාතා ප්‍රමුඛ ක්‍රීඩාකරණ රිස්වාන් රොමේෂ් මාතා ප්‍රමුඛ ක්‍රීඩාකරණ TRL ස්පෝර්ට් අතර තරගය ඉතාමත් තීරණාත්මක තරගයක්. කණ්ඩායම දෙකටම සම්බර තත්ත්ව තරගයක් ඇරෙට අප දකින්නේ. මෙම තරගෙන් ජය ගන්න කණ්ඩායම අවසාන කණ්ඩායම කීපයකට පැමිණෙනවා. දාබර් කාවුලි මිත්‍ර මෙට්‍රොනික් අවසාන කණ්ඩායම අතරට පැමිණෙන බවයි අපගේ තරග කාල සටහන අනුව අපගේ ලකුණු සටහන් කරුවා ඉතාම නිවර්දි ලකුණු පූර්වයක් ලබා දෙන මලිත්
සූදානම් වන්නේ පන්දු යැවීම සඳහා. පන්දු යවන්නට ගොස් අදහස වෙනස් කර දැමුවා. සූදානම් වන්නේ කයිසර්. පාරක් කෙල්ල කරන ස්ලාලෙක් දෙසට පන්දු ඇදියන්නේ. අපගේ තරඟ තීරකවරයා කියන්නේ විනාඩි 10ක තුල පන්දු යැවිය යුතු බව. මෙම පන්දු හොරේ තුල විශාල වේලාවක් ගත බවයි අපගේ තරඟ තීරකවරයා කියන්නේ. මොහමඩ් රිකාස් අපගේ වැලිගම නැම නැත්තම් මාතර ප්‍රදේශයේ බියුණු අපූර්ව තරඟ තීරකවරයෙක්. හිටපු වැලිගම රොයල් ක්‍රීඩා සමාජයට අගනා දායකත්වයක් ලබා දුන්නා. මොහමඩ් අෂාල් ප්‍රමුඛ ක්‍රීඩා කළ ශේෂ්ත්‍රී අපගේ මතකයේ දිස්වන්නේ වැලිගම රොයල් ක්‍රීඩා සමාජය. ගෑන් දිස්නික අප දකිනවා දීර්ඝ වේලාවකම අප සමග රැඳී සිටින නායක ගෑන් දිස්නික පිළිබඳව කතා කළදී කොට එලිගන්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන නායක දාබර් කාවලේ මෙට්ටමටෝනේ උන්ගේ ඉරාන් සාරා ප්ලෑෂ් කණ්ඩායමේ ඩ්‍රම් ස්වාදකයාත් මෙම ස්ථානට සම්බන්ධ වීම ඉතා සතුටුදායක තත්ත්වයක්. ගන් දිස්නික ප්‍රමුඛ මෙම ස්ථානයට අප සමග සම්බන්ධ වුණා. අපුරු ඩ්‍රම් ස්වාදකයෙක් සාරා ප්ලෑෂ් කිව්වාම ඔබ දන්නවා අපුරු කොණ්ඩු මෝස්ටරයක් ඇති උගේ කොණ්ඩේ දිගෑරියම පොළොවටම තිබෙනවා. දාබර් කාවලේ මෙට්ටමටෝනේ සූදානම් වන්නේ පන්දු යවන්නට. පාරක් කෙල්ල කරන අලංකාර පාරක් විශිෂ්ට පන්දු රැකීම දිනේෂ්ගේ පන්දු රැකීම පිළිබඳව අප කල්පනා කළ බැලුවෙක්. මේ සින්න ධනංජය ක්‍රීඩා පිටියෙන් ක්‍රීඩාකාරය අරවා යවුවා. TRL ස්පෝර්ට් කණ්ඩායම සහ ආලියල කැරිබියන් අතර තරගය ඉතා තීරණාත්මක තරගයක් දැන් ක්‍රීඩා පිටිය තුල පැවැත්වෙන්නේ. පන්දු හතරක් තුල ලකුණු 10ක් ලබා ගත යුතුයි. කසුන් බානුක අපගේ සුප්‍රගඩ මණික අපාරක ආලියගොඩ ප්‍රදේශයේ දාබර් කාවලේ මෙට්ටමටෝනේ බානුක කසුන් බානුක රුපියල් 5000ක මුදලකුත් ලබා දුන්නා. නමුත් මගේ අතේ තිබෙන නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. කසුන් බානුක මුදල් නැති වෙන්නේ අපගේ බානුක ආදරය කරන්නේ අදවටත් වැඩිය ආදරේ චරිතය දාබර් කාවලේ මෙට්ටමටෝනේ මේ සිටින ඇලියගොඩ ප්‍රදේශයේ අපගේ ඉදිරියෙන් තරඟ නරඹන අය පොඩක් කිව්වත් අපට සහයෝගය ලබා දෙන්න කුඩා ක්‍රීඩකයන් මලුක ප්‍රභාත් කැඳවා තිබෙන්නේ පන්දු යැවීම සඳහා. සූදානම් වන්නේ කාල වේලාවත් ඉවර බව අපට දන්නා තිබෙන කාරණයක්. දැන් ක්‍රීඩකයන් 3 දෙනෙක් ඉදිරියට ගත යුතුයි පන්දු රැකීම සඳහා. සාලිත නුවන් ජයසිංහ ක්‍රීඩකයන් 3 දෙනෙක් ඉදිරියට ගත යුතුයි පන්දු රැකීම සඳහා. කාල වේලාව ඉවරයි. ප්‍රශ්න ඇති කරන්න එපා. කාල වේලාව ඉවර බවයි අපගේ තරඟ තීරකවරයා කියන්නේ. ඕනොට වඩා වේලාව ගත්ත බවයි. ඒ වගේම අපගේ තරඟ තීරකවරයා කියන්නේ කිසිම අසාධාරණයක් නැති බව. ඒ වගේම ශ්‍යන්ත කුමාර මහතා කියන්නේ මෙම තරඟේ කාල වේලාවක් ඕන නැති බව දාබර් කාවලේ මෙට්ටමටෝනේ. ඒ වගේම තරඟ තීරකවරයා හරියටම කාල වේලාව ලබා දුන්නත් ඒක තමයි මනුස්සකම දාබර් කාවලේ මෙට්ටමටෝනේ. මෙම තරඟයේදී කාල වේලාව ලබා ගත්තොත් ඒ අසාධාරණයක් බවයි ශ්‍යන්ත කුමාර කියන්නේ. පොඩ්ඩා කියන්නේ අදවතේ චරිතයක් දාබර් කාවලේ මෙට්ටමටෝනේ. පොඩ්ඩා සුරේෂ් අභියතා කුසලානේ
ක්‍රිකට් තරග මාලාව තුළ අප රැඳී සිටින්නේ තීරණාත්මක තරගය තුළ මල්ක ප්‍රභාත් ආයගම ප්‍රදේශයේ ජීවත් වන අයෙක් දාර්ශනීය පාරක් ස්කාලයික් දෙසින් ලකුණු ආකමිය කරගන්නවා අවශ්‍ය මොහොතක එල්ල කර පාර එම ලකුණ සමගින් මුල් ලකුණු සංඛ්‍යාව 27 දක්වා වැඩි කරගෙන තිබෙනවා ලකුණු 27යි තවත් ලකුණු 4ක් අවශ්‍යයි තරගයේ ජය ගන්නට මෙම පන්දුවේදී 6 පාරක් එල්ල කළ රුපියල් 10,000ක මුදලක් ලබා දෙන බවයි අපගේ තරග සංවිධානකවරයා කියන්නේ ශ්‍රියන්ත කුමාර ಭಾರತಿ මේ සිරින ඉතා ප්‍රසිද්ධ පිතිකාරුවා සැල්ල පන්දු අතීතයේ වෙන්කල පිතිකාරුවා දෑබර කාවුලේ මෙට්‍රොනික් තා පළපුරුදු පිතිකාරුවා සුදානම් වන්නේ වයිට් පන්දුවක් ලකුණු දෙකක් එම සිටිය තුල ඩිෂාන්ට එක්වර පන්දුව නතර කරගන්න අවකාශයක් නැහැ අපගේ ඉදිරියෙන් තරඟ නරඹන පිරිස ඉක්මනින්ම පැමුණා අපගේ ලකුණු සනන්කරුවට බාධා කරන්න එපා එතකොට දෙන්නම අසරණ තත්ත්වයට පත් වෙනවා ඒකයි ඔබට තරඟ නරඹන්න ඕන තරම් ඉඩකඩ තියෙනවා ඒ නිසා අපගේ ඉදිරියට එවි තරඟ නරඹන්න එපා වායි අප කියන්නේ දාබර කාවුලේ මෙට්‍ර මොකද ඒ මුණත් අපිට විස්තර කතනේ රැගෙන යන්න බෑ අපටයි දොස් නගන්නේ ඔබට ආදරේ සදාටම ආදරේ ඔබේ අපගේ සම්පතක් ඒ නිසායි කියන්නේ දාබර කාවුලේ මෙට්‍රොනික් දැන් පන්දු දෙකයි ලකුණු දෙකයි තරගයේ ජය ගන්නට තීරණාත්මක තරගය තුල අප රැඳී සිටින්නේ මල්ක ප්‍රභාත් 2014 වසරේදී විශාල සුදානම් වන්නේ පන්දු යැවීම සඳහා පන්දුව තල්ලු කරන පොයින්ට් කලාපයට පාසුවීම ලකුණ සඳහා ප්‍රතිමාරු කර ගන්නවා එක ලකුණයි දෙවෙනි ලකුණ ලබා ගන්නට පෙර ආතුවේ අදුවදී දමයාමක් ඩයිරෙක්ට් පන්දුවයි එක ලකුණයි තරගයේ ජය ගන්නට TRL ස්පෝර්ට් කණ්ඩායම සාලියල කැරිබියන් සතර තරගය අපගේ සුදු මාතා අවන් නලේ තාමත් පොල් රොටි තිබෙන බවයි අපගේ සුදු මාතා කියන්නේ රසවත් ආහාර ලබා ගැනීමට නම් රසවත් ලුණු මිරිස සමග රෝල්ස් කට්ලිස් වැනි දේවල් ලාභට ලබා දෙන බවයි අපගේ සුදු අවන් නලේ කියන්නේ දාබර කාවුලේ මෙට්‍රොනික් දැන් එක ලකුණයි එක් පන්දුවක් තුල තා තීරණාත්මක තරගය තුල අප රැඳී සිටින්නේ විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් මෙම තරග මාලාව දැක බලා ගැනීමෙන් සිටින්නේ මෙම තරග මාලාව වෙනුවෙන් ප්‍රධාන අනුග්‍රහය ලබා දෙන්නේ ජීවල් ලේනගේ මාතාට අප ස්තුතිවන්ත වෙනවා සබරගමු ලයන්ස් කළමනාකරුතුමාට අප ස්තුතිවන්ත වෙනවා මෙම තරග මාලාව වෙනුවෙන් අපට ප්‍රධාන අනුග්‍රහය ලබා දීදී අනුසූර්තා මුදල් තෑගය අපට විජේසී සිටියත් මෙම තරග මාලාව වෙනුවෙන් අපට දායකත්වයක් ලබා දෙන්නේ නීලම් ජෙම්ස් ආයතනයේ ගරු අධිපතිතුමාට අප ස්තුතිවන්ත වෙනවා අප වෙනුවෙන් දුන්න දායකත්වයේ පිළිබඳව දාබර කාවුලේ මෙට්‍රොනික් අලියල කැරිබියන්ස් කළමනාකරුතුමාට අප ස්තුතිවන්ත පන්දුව තල්ලු කරනවා පන්දුව පාරදී මාරියා කරගේ සිදු වුණ අතර වාර තුල තරගයේ ජයග්‍රහණය හිමි කරගන්නවා ආලියල කැරිබියන්ස් කණ්ඩායම ප්‍රබල TRL ස්පෝර්ට් කණ්ඩායම පරාජයට පත් කරමින් තවත් වටයක් සඳහා සුස්ක ලබා ගැනීමදී මිළඟ තරගය ඉක්මනින්ම ආරම්භ කරන්නට පෙර ආතුවේ අප